ඩොක්ටර් කොලජන් භාවිතය කාර්යබහුල හා ක්‍රියාශීලී තරුණ තරුණියන්ට වැදගත් වන්නේ කෙසේද? ඇත්තටම කොලජන් කියන්නේ බාල තරුණ වැඩිහිටි ගැහැණු පිරිමි ભેදයකින් තොරව හැම දිනාගෙම ලයිෆ් ස්ටයිල් එකට එහෙම නැත්නම් එදිනදා ජීවිතයේ සාර්ථකත්වයට නිරෝගීව ඉන්න ලස්සනට ඉන්න වැදගත් වෙන පෝෂණ අතිරේකයක්. ඒතකොට ක්‍රියාකාරී යෞවනයේට මේක කොහොමද බලපාන්නේ කියන එක විශේෂිත දෙයක්. මොකද යෞවනය කියන්නේ ලස්සනට ඉන්න කැමති පිරිසක්. ඒ වගේම තමයි නිරෝගීව ඉන්න කැමති පිරිසක්. ඒකට ක්‍රියාකාරී කියන එකෙන් කියන්නේ එයාලගේ ක්‍රියාකාරීත්වය වැඩි. එයාලා එක්කෝ වර්ක්අවුට්ස් වලට නියැලෙනවා. එහෙම නැත්නම් මොනවා ස්පෝර්ට් එකක් කරනවා. ඒකට මේ වගේ යෞවනයන්ගේ කොහොමද මේ කොලජන් වැදගත් වෙන්නේ? අපි දන්නවා කොලජන් කියන්නේ අපේ ශරීරයේ තියෙන ස්ට්‍රක්චරල් ප්‍රෝටීන් එක. අපේ ශරීරයේ තියෙන හැම ඉන්ද්‍රියක්ම හැදිච්ච ප්‍රෝටීන් එක. එතකොට මේකෙන් ප්‍රධාන වශයෙන්ම ස්කින් එක. ස්කින් එක හැදලා තියෙන කොලජන් වලින්. ඒක නිසා ස්කින් එකේ වයසත් එක්කලා එන හැම රැලියටිව් නැති වෙලා එතකොට ෂැගින් නැතුව ටෙක්ස්චර් එක පවත්වාගෙන හොඳ හයිඩ්‍රේෂන් එකක් තියාගෙන ග්ලෝවිං දිලිසෙන පැහැපත් සමක් ලබා ගන්න කොලජන් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපේ අස්ථි පද්ධතියේ ශක්තිමත්භාවය සහ එහි පැවැත්ම සඳහා කොලජන් විශාල කාර්යභාරයක් කරනවා. ඊට අමතරව අපේ ජොයින්ට්ස් හන්දි වල තියෙන කාට්ලේජ් වලට කොලජන් සපෝට් කරනවා. කොලජන් ඊටාම වැදගත්. එතකොට මාංශපේශී හැදලා තියෙන කොලජන් වලින් අපි කොලජන් සප්ලිමන්ට් එකක් භාවිතා කරනකොට මාංශපේශී වල ප්‍රමාණාත්මක වශයෙන් වැඩිවීමක් වෙන්න පුළුවන් එක්සර්සයිස් කරන කෙනෙකුගේ ක්‍රියාකාරී කෙනෙකුගේ. ඒක නිසා ක්‍රියාකාරී යෞවනයන්ගේ සිරුරේ හැඩය එහෙම නැත්නම් මාංශපේශී වර්ධනය ඒවයි ක්‍රියාකාරීත්වය සඳහා කොලජන් ඊටාම වැදගත්. ඒ වගේම තමයි අපි ගොඩක් කතා කරන්නේ නැති ආහාර මාර්ග පද්ධතිය. ඒකට අපි ගන්න කෑම බීම වල ජීර්ණය පහසු කරලා ඒ අවශ්‍ය පෝෂක කොටස් උරාගෙන අපිට නිරෝගී පවතින සඳහා අවශ්‍ය නියුට්‍රිෂන් පෝෂක පදාර්ථ අවශෝෂණය කළ දෙන ආහාර මාර්ග පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාකාරීත්වය සඳහා කොලජන් ඊටාම වැදගත්. ඒ වගේම තමයි ගොඩාක් ඔය ක්‍රියාකාරී යෞවනයන් ගත්තාම පිරිමි වගේම ෆීමේල්ස්ලා ගොඩාක් ඇලුම් කරන දෙයක් තමයි ලස්සන නියපොතු ලස්සන හිසකෙස්. එතකොට මේ හිසකෙස් වගේම නියපොතු වල ශක්තිමත් භාවය සහ දිදුරන බව ලබා දෙන්න හිසකෙස් ගැලවී යාම අග පැලීම මග ඇරලා නිරෝගී කෙස් කලමක් ලබා දෙන්න කොලජන් කියන එක ඊටාම වැදගත්. එතකොට මේ වගේම ක්‍රියාකාරී යෞවනයන් ගත්තාම එයාලගේ ක්‍රියාකාරීත්වය නිසා එයාලගේ ස්පෝර්ට්ස් ඇක්ටිවිටි එහෙම නැත්නම් වර්ක්අවුට්ස් නිසා එයාලට ඉන්ජර් වෙන්න පුළුවන් හැකියාව වැඩි. එතකොට ඒ ඉන්ජර් වෙන්න පුළුවන් වෙන්නේ ඒ සන්ධි ආශ්‍රිතව තියෙන ලිගමන්ට් තියෙන ඉන්ජරිස් වෙන්න පුළුවන්. ඒවා මගාර ගන්න කොලජන් සප්ලිමන්ට් එකක් විදිහට භාවිත කරාම ඉතාම වැදගත්. මොකද ඒකෙන් තමයි මසල් වගේම ලිගමන්ට් ටෙන්ඩන්ස් වල ශක්තිමත්භාවය පවත්වා ගැනීමත් කරන්නේ. මේක නිසා ක්‍රියාකාරී යෞවනයන්ගේ නිරෝගී සහ පැහැපත් ලස්සන පැවැත්මට සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්මට කොලජන් කියන්නේ පෝෂණ අතිරේකයක් විදිහට ගත්තාම ඊටාම වැදගත් සංයෝගයක්. ඔබ කවුද? කොහොමද ඔබ ඕෆ් මාක්ස් ලික්විඩ් කොලජන් ඔබගේ ක්‍රියාශීලී ජීවන රටාවට එකතු කරගන්නේ? මම සුපුන වර්ෂවිතාන ශ්‍රී ලංකා ජාතික මේසපන්දු කණ්ඩායමේ ක්‍රීඩකෙක්. ඒ වගේම 2023 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික ශූරයා. මමත් දීර්ඝ කාලයක් තිස්සේ කාර්යබහුල ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් විශේෂයෙන්ම මගේ ක්‍රීඩාව සඳහා මම කාලය, මගේ ශක්තිය වැය කරනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වන ප්‍රධාන අවශ්‍යතාවයන් වන කාල කළමනාකරණය, පෝෂණය, ඒ වගේම තරුණයෙක් විදිහට මම මගේ බාහිර පෙනුම පිළිබඳව ඉතා සැලකිලිමත් වෙනවා. ඒ සියලු අවශ්‍යතා සඳහා මට හම්බෙච්ච ප්‍රොඩක්ට් එකක් තමයි ඕෆ් මාක්ස් ලික්විඩ් කොලජන් ප්‍රොඩක්ට් එක. ඇත්තටම මම මේක ගැන දැනගත්තේ මගේ අක්කගෙන්. ඇයත් ක්‍රීඩිකාවක්. ඉතින් ඇය මේක පාවිච්චි කරන්න අරගෙන මාස 3ක් පමණ වෙනවා. ඉතින් මම දැක්කා ඇයගේ ස්කින් ටෝන් එක ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රියාශීලීත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් මමත් මේක පාවිච්චි කරන්න අරගෙන මාස 2ක් පමණ. ඇත්තටම මටත් ලොකු වෙනසක් පහසුවක් දැනෙනවා මගේ ස්පෝර්ට්ස් ඇක්ටිවිටීස් වලට සහ මගේ අවුට්ලුක් එක මේන්ටේන් කරගන්න. ඇක්ටිව් ලයිෆ් එකක් තියෙන තරුණ ලස්සනට ඉන්න හැමෝටම කියන්න කැමති ඕෆ් මාක්ස් ලික්විඩ් කොලජන්. විශේෂයෙන්ම ඕෆ් මාක්ස් ලික්විඩ් කොලජන් ඔරෙන්ජ් ෆ්ලේවර් එක try කරලා බලන්න. ඒක අපි හැමෝම කැමති වෙන ෆ්ලේවර් එක. ඩොක්ටර් කොලජන් සප්ලිමන්ට් එකක් ඕඩිනරි සප්ලිමන්ට් එකක් සමග සංසන්දනය කිරීමේදී
කොලජන් සප්ලිමන්ට් එකක වැදගත්කම හා කාර්යබහුල ඇක්ටිව් ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන තරුණ තරුණියන්ට එමගින් සැලසෙන වාසි මොනවාද? අපි කතා කරා වගේම ක්‍රියාකාරී යෞවනයන්ට කොලජන් සප්ලිමන්ට් කොහොමද වැඩ කරන්නේ? මොකද තියෙන ප්‍රයෝජන? මොනවද බෙනිෆිට්ස්? මේ මොනවද යාට ගන්න පුළුවන් අවුට්කම්ස්? එතකොට කොලජන් කියන්නේ පෝෂණ අතිරේකයක්. ඒ කියන්නේ ප්‍රෝටීන් එකක්. එතකොට ගොඩක් අය කියන දේ තමයි වර්කවුට්ස් කරනවා නම් ක්‍රියාශීලී නම් එහෙම නැත්නම් වේට් ලිෆ්ටිං හරි ජිම් ප්‍රැක්ටිස් හරි මොනවා හරි කරනවා නම් සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ. ගොඩක් අය කරන දෙයක් තමයි කිරිපිටි හොයනවා. එහෙම නැත්නම් වෙන මොන හරි පෝෂණ අතිරේක හොයනවා. නමුත් ඇත්තටම කෙනෙකුට වැදගත් වෙන්නේ එයා ගන්න සප්ලිමන්ට් එකෙන් එයාට දෙන බෙනිෆිට්ස් මොනවද කියන එක. ඒතර කොලජන් කියන සප්ලිමන්ට් එක වර්කවුට්ස් කරද්දී එහෙම නැත්නම් ක්‍රියාශීලී පුද්ගලයෙකුට යෞවනයෙකුට ඉතාම වැදගත්. හේතුව තමයි කොලජන් කියන්නේ මම ඉස්සෙල්ලා කතා කරා වගේම කොලජන් කියන්නේ අපේ ශරීරයේ වැදගත්ම ප්‍රෝටීන වලින් එකක්. අපේ ශරීරයේ බහුලවම පවතින ප්‍රෝටීන වලින් එකක්. මේක ඇත්තටම අපිට ලබා දෙන්නේ පෝෂණයක් විතරක් නෙමෙයි. අපිට නිරෝගී පැවැත්මක් ලබා දෙනවා. ඒක මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් එක සිස්ටම් එකක් නෙමෙයි. මම ඉස්සෙල්ලා කතා කරා වගේ කිව්වා වගේම අපේ හැම සිස්ටම් එකකම කොලජන් තමයි මේන්ම මොලිකියුල් එක ප්‍රධානම සංඝටකය. එතකොට ක්‍රියාශීලීව නැත්නම් ස්පෝර්ටි පුද්ගලයෙකුට කොහොමද මේක වැදගත් වෙන්නේ? ප්‍රධානම දේ තමයි කවහරි ක්‍රියාශීලී කෙනෙක් එහෙම නැත්නම් ස්පෝර්ට්ස් කරන කෙනෙකුට එන්න පුළුවන් ලොකුම දේ තමයි එයාලා නිතරම ඉන්ජරි වලට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරඟ අතර වාරයේදී යම් කිසි රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. මාංශ පේශී සහ එහෙම නැත්නම් හන්දිය ආශ්‍රිතව ලිගමන්ට් ආශ්‍රිතව ඒ වගේ දෙයකට. නමුත් කොලජන් සප්ලිමන්ට් එකක් විදිහට කෙනෙක් මුල් කාලයේ සිට ලබා ගන්නවා නම් මේ කොලජන් සප්ලිමන්ට් එක භාවිතා කරලා එයාලගේ වර්කවුට්ස් නිසා එයාලගේ මාංශ පේශී ශක්තිමත් වෙනවා. මාංශ පේශී බල්ක් වෙනවා. ඒ වගේම ලිගමන්ට්ස් ටෙන්ඩන් ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි සන්ධි ආශ්‍රිතව තියෙන කාට්ලේජ් ශක්තිමත් කරලා සපෝට් කිරීම නිසා බෝන්ස් අතර වෙන ෆ්‍රික්ෂන්ස් නවත්තගෙන ඒ ක්‍රියාකාරීත්වය දෙන්න නැත්නම් ස්පෝර්ට්ස් වලදී ක්‍රීඩාවලදී වෙන අතුරු ආබාධ ගොඩාක් මගහැර ගන්න පුළුවන්. මොකද ඉන්ජරි එකක් කියන්නේ පේන් එකක්වත් එහෙම නැත්නම් ඒ වෙන తాවකාලික රෝගී තත්ත්වයවත් නෙමෙයි. සමහර විට ඒ ඉන්ජරි එකක් කියන්නේ ඒ ක්‍රියාකාරී කෙනෙකුගේ නැත්නම් ක්‍රීඩකයෙකුගේ තමන්ගේ ලයිෆ් එකම එතනින් ස්ටොප් වෙන්න පුළුවන්. එතනින් එහාට යාට ගමනක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ස්පෝර්ට්ස් ඉන්ජරි කියන එක අපි පුළුවන් තරම් මග අරගෙන උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේ කෙනෙකුට සප්ලිමන්ට් එකක් විදියට ප්‍රෝටීන් භාවිතා කිරීම ඉතාම වැදගත්. ඒ ප්‍රෝටීන් විදියටත් කොලජන් භාවිතා කිරීම ඉතාමත් සුදුසුයි. ඒකට හේතුවක් තමයි කොලජන් සප්ලිමන්ට් වල ගොඩක් වෙලාවට අන්තර්ගත වෙන්නේ ඔය බයෝමැරයින් කොලජන් භාවිතා කරනවා නම් නැත්නම් ලික්විඩ් ෆෝම් එකෙන් කොලජන් භාවිතා කරනවා නම් ඒ කොලජන් එකේ අන්තර්ගත වෙන හයිඩ්‍රොලයිස් කොලජන්. හයිඩ්‍රොලයිස් කොලජන් කියන්නේ ඩයිජෙෂන් එක හරි පහසුයි. අපි ඉන්ජෙස්ට් කරාම විනාඩි 10ක් 15ක් අතර ඒක ඩයිජෙස්ට් වෙලා ඒකේ මොලිකියුල් ඇබ්සෝබ් කරගෙන අපිට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. නැත්නම් අපේ ශරීරයට අවශ්‍ය කොලජන් වල සප්ලිමන්ට් එක නැත්නම් ක්‍රියාකාරීත්වය අපිට ලබා දෙන්න ක්‍රියා කරනවා. ඒ වගේම තමයි කුඩාම මොලිකියුල් එක වෙන ටයිප් 1 කොලජන් අපිට ලබා දීම නිසා ගට් එකට හරි පහසුයි. අනිත් එක තමයි ඒ මගින් අපේ ආහාර මාර්ග පද්ධතියේ අභ්‍යන්තරයේ පවතින මියුකෝසා එකේ ක්‍රියාකාරීත්වය නැත්නම් ඒක ඒකාකාරීව පවත්වාගෙන අපේ ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය හොඳින් පැවැත්වීම නිසා ආහාර ජීර්ණය පහසු වෙනවා. කොලජන් විතරක් නෙමෙයි අනිත් ගන්න අපේ සමබර ආහාර වේලක් ගත්තාම ඒක ජීර්ණය පහසු කරනවා. ඒතකොට ඒක නිසා අපිට ඇති වෙන්න පුළුවන් ආහාර නිසා ඇති වෙන්න පුළුවන් ગેස්ට්‍රයිටිස් ගතිය, බඩ පුරවා දැමීම, නැත්නම් කොන්ස්ටිපේෂන්, එහෙම නැත්නම් ඩයරියා ගතිය, ඒ වගේ දේවල් පවා මගහරව ගන්න ඉතාම වැදගත් අපි සප්ලිමන්ට් එකක් විදිහට කොලජන් භාවිතා කරනවා. ඒ වගේම තමයි ක්‍රියාකාරී ස්පෝර්ටි පුද්ගලයෙකුට කොලජන් ලබා ගැනීමෙන් අපි භාවිතා කරන ඒක අපි ටාගට් කරාම ඒ වගේ කෙනෙකුට වැදගත්ම දේ තමයි එයාගේ ස්පෝර්ට් එහෙම නැත්නම් ක්‍රීඩාව අතරතුර එයා ලබා ගන්න එනර්ජි ප්‍රමාණය. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ක්‍රියාකාරී වෙද්දී එහෙම නැත්නම් අපි එදිනදා ක්‍රියාකාරී එක්සර්සයිසස් ඕ එහෙම නැත්නම් ස්පෝර්ට්ස් කරද්දී අපේ ශරීරයේ එනර්ජි ශක්තිය අපිට ලබා දෙන ක්‍රියාවල කීපයක් තියෙනවා. එකක් තමයි ග්ලූකෝස් දහනය කරලා අපිට ශක්තිය ලබා දෙනවා. ඊට අමතරව අපිට පුළුවන්
අපේ ඇගේ ෆැට් ඩිපොසිට් එක එහෙම නැත්නම් අපේ liver එකේ තියෙන glycogen deposit එක නැත්නම් අපේ අනිකුත් ප්‍රෝටීන භාවිතා කරලා එනර්ජි ප්‍රොඩක්ෂන් එකට යන්න. නමුත් අපේ ස්පෝර්ට් එකක් එහෙම නැත්නම් අපේ එක්සර්සයිස් එකක් අපේ ජස්ට් අපි නිකන් කතා කරොත් අපි වෝක් එකකදී අපි වෝක් එකක් කරද්දී අපිට ඉනිෂියලි අපිට එනර්ජි සප්ලිමන්ට් එක ලබා දෙන්නේ ග්ලූකෝස් දහනය කිරීම හරහා. එතකොට අපේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් අපේ ස්පෝර්ට්ස් ඇක්ටිවිටි එක අපේ වෝක් එක එහෙම නැත්නම් අපි කරන මේ ක්‍රියාකාරීත්වය එක දිගට කරගෙන යද්දී සාමාන්‍යයෙන් මිනිත්තු 30ක් 40ක් වගේ කාලයක් ඇතුළතදී අපේ ශරීරයේ මෙටබොලිසම් එක චේන්ජ් වෙලා අපේ එනර්ජි ප්‍රොඩක්ෂන් එක ලිපිඩ් පැත්තට එහෙම නැත්නම් අපේ ෆැට් ඩිපොසිට් එක පැත්තට ටර්න් වෙනවා. එතකොට මේක කිරීමේදී මේකට ඊටාම වැදගත් ක්‍රියාකාරීත්වයක් අපිට ලබා දෙනවා කොලජන් වලින්. කොලජන් වල අන්තර්ගත සමහර ඇමයිනෝ ඇසිඩ් ක්‍රියටිනින් කියන සංයෝගය නිෂ්පාදනය කරනවා. ක්‍රියටිනින් තමයි අපේ ක්‍රියාකාරීත්වයේදී අපි ශක්තිය අවශ්‍ය වෙලාවදී අපි ස්පෝර්ට්ස් කරද්දී එනර්ජි ප්‍රොඩක්ෂන් එකට ගොඩාක්ම වැදගත් වෙන මොලිකියුල් එක ක්‍රියටිනින්. ඒක නිසා කොලජන් කියන්නේ අපේ ඒකාකාරී ස්පෝර්ට්ස් නැත්නම් ක්‍රීඩාවක නිරත වීමේදී දීර්ඝ කාලයක් නැත්නම් මැරතන් එකක් වගේ එකදී අපි දිගු කාලයක් එකම ක්‍රීඩාවක එකම ස්පෝර්ට් එක නියැලෙනවා නම් ඒකට එනර්ජි ලබා දීමට කොලජන් කියන්නේ ඊටාම වැදගත් සංයෝගයක් බවට පත් වෙනවා. අනික තමයි කෙනෙකුගේ ෆැට් නැත්නම් ෆැට් ඩිපොසිෂන් එක රිලීස් කරන්න. එහෙම නැත්නම් බොඩි එකේ තියෙන ෆැට් ටික අඩු කරගෙන නිරෝගීව ඉන්න කොලජන් වැදගත් වෙනවා. ඒකේ අලුත් සමීක්ෂණ වලින් අන්තර්ගත පෙන්නලා දීලා තියෙනවා කොලජන් වලින් ෆැට් ඔක්සිඩේෂන් එකක් එහෙම නැත්නම් තර්මෝජෙනසිස් එකකට භාජනය වෙන්න පුළුවන්. ඒක උත්තේජනය කරනවා කොලජන් මගින්. මේ නිසා අපේ ශරීරයේ ෆැට් ඩිපොසිෂන් එක අඩු කරගන්නත් පුළුවන්. එතකොට මෙහෙම කතා කරද්දී ක්‍රියාකාරී පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් ස්පෝර්ට්ස් කරන කෙනෙකුට කොලජන් සප්ලිමන්ට් එක ඉතාම වැදගත්. හේතුව එයාලට එදිනෙදා කරගෙන යන එදිනෙදා කරන ස්පෝර්ට් ඇක්ටිවිටීස් වලට අවශ්‍ය ශක්තිය සහ ඒ අවශ්‍ය පෝෂණය ලබා දීම සහ එයාලට අනාගතයේදී ඇතිවිය හැකි ස්පෝර්ට්ස් නිසා නැත්නම් ක්‍රීඩා නිසා ඇතිවිය හැකි ඒ අතුරු ආබාධ ස්පෝර්ට්ස් ඉන්ජරිස් මගහරවාගෙන එයාලගේ දීර්ඝ කාලීන පැවැත්ම පවත්වාගෙන යාමට ඇත්තටම කොලජන් කියන්නේ ඉතාම වැදගත් පෝෂණ අතිරේකයක්.